බ්‍රිතාන්‍ය පාලන සමයේ බුදුන් උපන්බිමට එළඹියේ අඳුරු යුගයකි. බොදු උරුමය සොයා යන ගවේෂකයා ප්‍රථම පියවර තැබුවේ බුද්ධ ගයාවටයි. 1890 බුද්ධ ගයාව වන්දනා කිරීමට පැමිණි අනගාരിക ධර්මපාලතුමාට දැකගන්නට ලැබුණේ බුද්ධ ගයාව හා ශ්‍රී මහා බෝධිය පිහිටි භූමිය හේම නාරායන ගිරිමහන්තා නැමැති ශිව භක්තිකයා යටතේ පවතින බවත් බුද්ධ ගයාව ශිව දේවාලයක් බවට පත්කොට තිබෙන අයුරුත්ය. බෝධිසත්ව ගුණෝපේත අනගාരിക ධර්මපාලතුමා විසින් 1891 පළමුවෙනි වතාවට ජපන් ජාතික භික්ෂුන් වහන්සේ කෙනෙකුත් සමග බුද්ධ ගයාවට ඇවිල්ලා බුද්ධ ගයාවේ එදා තිබිච්ච තත්ත්වය දැකලා ඇතිවෙච්ච මහා කම්පනය කනගාටු හේතු කොටගෙන එතුමා අදිෂ්ඨානය කළා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච එම ස්ථානයට ගිහිල්ලා වජ්‍රාසනයේ මත එතුමා නළලද තියලා අදිෂ්ඨාන කළා කවදා හෝ මෙම උතුම් පූජනීය සුද්ධ භූමිය බෞද්ධ ලෝකයාට නිදහස්සේ වන්දනාමාන කිරීම සඳහා අත්පත් කර දෙන තුරු මේ ස්ථානය මම අතහැරලා යන්නේ නැහැ කියලා මහා ශ්‍රේෂ්ඨ අදිෂ්ඨානයක් කළා. ඒ අදිෂ්ඨානය එතුමා එදා දිනපොතේ සඳහන් කරනවා ඒ ආකාරයෙන්ම මේ විදිය අදහස මේ විදිය අදිෂ්ඨානයක් මට ඇති වුණායි කියලා මේ ස්ථානයට ගිහිල්ලා. ඉතින් යන්නේ අදිෂ්ඨානය මුල් කරගෙන තමයි අද අපි මේ බුද්ධ ගයාව දකින තත්ත්වය මේ නිදහස් වාතාවරණයේ අත් වශයෙන්ම අපි ලබලා තියෙන්නේ එම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාට පින් සිදු වෙන්නටයි. ධර්මපාලතුමා අපේ රටට ගිහිල්ලා ලංකාවට ගිහිල්ලා සිංහලයින් නෙගටිව් බුද්ධ ගයාව බේරාගැනීම ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානයක් අපේ රට පුරාම එතුමා පැතිරී ප්‍රචාරය කළේ ඒ බුද්ධ ගයාව බේරාගැනීමේ ඓතිහාසික සටන සම්බන්ධයෙන්. එතකොට ඒ සටන ඓතිහාසිකයි. ඉංග්‍රීසි යුගයේදී මේ රට ඉංග්‍රීසීන් පාලනය කරන යුගයේදී තමයි මේ ඓතිහාසික සටන ඇති වුණේ. බුද්ධ ගයාව බේරා ගැනීම සඳහා ධර්මපාලතුමා නඩු කියන්නේ සිද්ධ වුණා සෑහෙන කාලයක් පුරාම. ඉතින් එතුමා ඉන්දියාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම මේ සඳහා ඇවිත් ලංකාවට පැමිණි ධර්මපාලතුමා හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අනුදැනුම යටතේ 1891 මැයි මාස 31 වනදා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ මහා සභා රැස්වීමක් කැඳවිය. එහි අදහස වූයේ බුද්ධ ගයාව බේරා ගැනීම සඳහා ප්‍රබල ජනමතයක් ගොඩනැගීම සඳහා බෞද්ධ සංවිධානයක් බිහි කර ගැනීමයි. ඒ අනුව මහා බෝධි සමාගම පිහිටුවා ගන්නා ලදී. බුද්ධ ගයාවේ නැවතීමට එකඟ වූ භික්ෂූන් වහන්සේ සිව් නමක් සමග යලි බුද්ධ ගයාවට ගිය ධර්මපාලතුමා බුද්ධ ගයාවේ සභාපති පදවිය දරූ ඉංග්‍රීසි නිලධාරීන්ගෙන් බුද්ධ ගයාව ආසන්න ඉඩම් කැබැල්ලක් බද්දටගෙන එම භික්ෂූන් වහන්සේ එහි පදිංචි කරවන ලදී. කල්කටාව රැන්කුන් වැනි බෞද්ධ නගර කිහිපයක මහා බෝධි සමාගම් පිහිට වූ ධර්මපාලතුමා එම රටවල බෞද්ධ නියෝජිතයන් ලවා බුද්ධ ගයාව බෞද්ධයන්ට බාර දිය යුතුයයි යෝජනාවක් සම්මත කරගත්තේය. බුද්ධ ගයාව බෞද්ධයන්ට බාර දීම ප්‍රතික්ෂේප කළ මහන්තා ධර්මපාලතුමා විසින් බුද්ධ ගයාවේ නවතා සිටි භික්ෂූන් වහන්සේ පන්නා දමන ලදී. ධර්මපාලතුමා සිය දෙමව්පියන්ගෙන් ලංකාවේ බෞද්ධ ජනයාගෙන් හා ජපන් බුරුම බෞද්ධයන්ගෙන් ලැබුණු ආධාර මුදල් යොදවා බුද්ධ ගයාව මිලට ගැනීමට උත්සාහ ගත්තේය. ඇමරිකාවේ ජීවත් වූ සුප්‍රසිද්ධ ධනවත් සිටුවරියක් වන ෆොස්ටර් රොබින්සන් මැතිනිය මේ සඳහා ඔහුට විශාල ධනයක් පරිත්‍යාග කළාය. බුද්ධ ගයාව මිලට ගැනීමේ උත්සාහය අසාර්ථක වීමෙන් පසුව දැඩි පියවරක් ගත් ධර්මපාලතුමා බුද්ධ ගයාවේ බෞද්ධ උරුමය ඉල්ලා මහන්තාට විරුද්ධව නඩුවක් පැවරීය. धर्मपाल जी एक योग भिक्षुक संत महात्मा थे। उन्होंने उस समय हमारे महंत हरिहर गिरी जी
के साथ उनकी गहरा मित्रता थी। ධර්මපාලතුමා බුද්ධ ගයාවට ඇවිත්ලා බුද්ධ ගයාවේ ඒ දවස්වල තිබිච්ච පාලනය ගැන සහ බෞද්ධයන්ට මේ ස්ථානයේ බුදු පූජා කිරීමට සුදුසු තත්ත්වයක් ගැන ධර්මපාලතුමා කරුණු හොයලා ගන්නවා. එතකොට ඒ යුගයේ මේ විහාරය පාලනය කරමින් හිටියේ මහන් හරිහර ගිරි නැමැති අපේ ප්‍රධාන පූජකතුමා. එතුමා මේ පාලනය දිගටම කරගෙන ගිය කාලයක් තිස්සේ කරගෙන ගිහිල්ලා එතන අපේ පන්සලක් විදිහට අපි කාලයක් කරගෙන ගියා. විෂ්ණු නැමැති දෙවියන්ගේ අවතාරයක් ඇටියට තමයි බුදුහාමුදුරන්ට අපි බුදු පූජා වන්දනාමාන කරන්නේ. ඒ අනුව පන්සලේ කටයුතු දිගටම අපි කරගෙන ගිහිල්ලා ධර්මපාලතුමත් බෞද්ධයන්ට මේ ස්ථානයේ වන්දනාමාන කිරීම සඳහා අයිතිය ඉල්ලා සිටියා. ඉල්ලා සිටීමේදී දෙදෙනා අතර වාද භේද ප්‍රමාණයක් ඇති වුණා. ඒ වාද භේද නිසා දෙන්නම කල්පනා කළා මේකට හොඳම පියවර තමයි නීති මගට බහින එක කියලා කල්පනා කරලා නීත්‍යානුකූල පියවරක් ගැනීමලා ධර්මපාලතුමා මේ සම්බන්ධයෙන් බෞද්ධ අයිතිය කියලා උසාවියේ නඩුවක් දැම්මා. අධිකරණ තීන්දුව වූයේ බුද්ධ ගයාවේ උරුමය බෞද්ධයන්ට හිමි බවයි. මෙපරිද්දෙන් බුද්ධ ගයාව ලෝක බෞද්ධ ජනතාවට උරුම කර දෙන්නට ධර්මපාලතුමා සමත් විය. අනගාරික ධර්මපාලතුමාගේ පියාණන් වන දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිඳුගේ ජන්මභූමිය හිත්තටියයි. හිත්තටිය පොකුණු විටවත්ත නැමැති ඉඩමේ වාසය කළ ඩිංගිරි අප්පුහාමි නම් ප්‍රභූවරයාගේ පුත්‍රයෙකු වන දොන් කරෝලිස් හේවාවිතාරණ මූලික අධ්‍යාපනය ලැබුවේ හිත්තටියේ අත්තදස්සි හිමියන් යටතේය. වඩු කර්මාන්තය ප්‍රගුණ කර සිටි ඔහු කොළඹට පැමිණ දොන් අන්ද්‍රිස් ධර්ම ගුණවර්ධන මහතාගේ දියණිය වන මල්ලිකා ධර්ම ගුණවර්ධන මෙනවිය විවාහ කරගන්නා ලදී. කරෝලිස් තරුණයා ආරම්භ කළ වඩු කර්මාන්ත ශාලාව ක්‍රමයෙන් දියුණුව කරා යමින් තිබුණි. හේවාවිතාරණ යුවලගේ කුළුඳුල් දරුවා ලෙස 1864 දී දොන් ඩේවිඩ් හේවාවිතාරණ උපත ලැබීය. දොන් ඩේවිඩ් හේවාවිතාරණ පාසැල් කිහිපයක අධ්‍යාපනය ලැබීය. බැප්ටිස් සිංහල පාසල, කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය, කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය ඒ අතර වෙයි. වයස අවුරුදු 17 දී පාසල් අධ්‍යාපනයෙන් සමුගන්නා විට හේවා විතාරණ යෞවනයා හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වෙතින් බුදුදහම සිංහල හා පාලි ඉගෙනීම ආරම්භ කර තිබුණි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පැවති පානතුරාවාදය වැනි වාද විවාද ධර්මපාලතුමාගේ මනසට තදින්ම බලපෑවේය. ක්‍රිස්තියානි ධර්මය පැතිරයාමට එරහිවීම සඳහා එතුමාට පන්නරයක් ලබාදීමට පානතුරාවාදය සමත් විය. 1884 දී ඕල්කට් තුමාව මුණගැසුණු ඩේවිඩ් හේවාවිතාරණ පරම විඤ්ඥානාර්ථ සමාගමේ සාමාජිකත්වය ඉල්ලා සිටියේය. ඔහුට එම සමාගමේ විශේෂ සාමාජිකත්වය හිමි වූ අතර කාරක සභික තනතුරද හිමිවිය. 1884 දෙසැම්බර් මස මදුරාසියේ පැවති ඉන්දියා පරම විඤ්ඥානාර්ථ සමාගමේ සංවත්සරයට සහභාගීවීමට බ්ලැවට්ස්කි මැතිනිය සමඟ මදුරාසියට යාමට ඩේවිඩ් හේවාවිතාරණට අවස්ථාව උදාවිය.
බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාවයෙන් සිටි හේවා විතාරණ තරුණයා 1886 ජනවාරි මාසයේදී සිය දෙමව්පියන් වෙත ලිපියක් යවමින් ඒ සඳහා අවසර පැතීය. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගෙන්ද උපදෙස් ලබාගත් දොන් කරෝලිස් හේවා විතාරණ මහතා හා එම මැතිනිය සිය පුතණුවන්ට බ්‍රහ්මචාරී වීමට අවසර දුන්නේය. කලක් ඔහු ඕල්කට්තුමාගේ භාෂා පරිවර්තක වශයෙන්ද කටයුතු කළේය. 1886 සිට 1890 දක්වා පරම විඤ්ඤාණාර්ථ සමාගමේ සේවයට කැප වූ එතුමා එහි උපලේකම් පදවියටත් සරසවි සඳරැස් පත්‍රයේ අධිකාරී පදවියටත් පත්විය. 1915 දී ලංකාවේ ඇති වූ සිංහල මුස්ලිම් කෝලාහලයට අමත්‍යප ව්‍යාපාරයේ නායකයෙකු වූ ධර්මපාලතුමාද සම්බන්ධ වූ බවට චෝදනා කළ මෙරට බ්‍රතාන්‍ය පාලකයෝ එකල ඉන්දියාවේ සිටි ධර්මපාලතුමා සිරපාරයට ගන්නැයි ඉන්දීය රජයට දන්වා යැවීය. එම කාල සීමාවේදී දක්ෂිණ භාරතයේ බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස ධර්මපාලතුමා කටයුතු කළේය. ප්‍රථමයෙන් කල්කටාවේ ඉඩමක් මිලටගෙන 1920 දී එහි ශ්‍රී ධර්මරාජිත විහාරය ඉදිකර වීය. අලගාරික ධර්මපාලතුමාණන් වහන්සේ පළමුව බුද්ධ ගයාවට පැමිණිලා අනතුරුව කල්කටාවට ඇවිල්ලා මේ ස්ථානයේ මහා බෝධි සමාගම ආරම්භ කිරීමට කටයුතු කරා. උන්වහන්සේ පළමුව කල්කටාවේ මහා බෝධි සමාගමේ පළමුවෙන්ම ඔෆිස් එකක් පටන් ගත්තේ ගංගාධර බාබුලේන් කියන ස්ථානයේ. ඉන්පසු ඊට පසුව දෙවැනි වතාවටත් නැවත ඔෆිස් නැත්නම් කාර්යාලය වෙන තැනකට අරන් ඒ තැන තමයි ශ්‍රීක් රෝඩ් නැමැති ස්ථානයට දෙවැනි වතාවට අරන් ගිහිල්ලා ඉන්පසු මේ ස්ථානයට නැත්නම් කොලේජ් ස්ක්වයර් නැමැති කල්කටාවේ කොලේජ් ස්ක්වයර් නැමැති ස්ථානයට මාරු කළේ. මේ ස්ථානයේ ධර්මපාලතුමාට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් එක ඉල්ලීමක් කරා ඒ බත්තක්කලු කියන ස්ථානයේ සොයාගත් ධාතුන් වහන්සේලා මහා බෝධි සමාගමට බාර දෙනවා මේ කල්කටාවේ විහාරස්ථානයක් ඇති කළොත් කියලා. ඒ අනුව ධර්මපාලතුමා මේ ධර්මරාජික විහාරය 1920 දී ආරම්භ කළා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තමයි මේ විහාරය ආරම්භ කළේ. ඒ අවස්ථාවේ ධර්මපාලතුමාට මේ කල්කටාවේ බොහෝ උගත් බුද්ධිමතුන් ඒ බුද්ධගයා විහාරස්ථානය බේරා ගැනීම සඳහා උදව් උපකාර කළා. 1904 දී බරණැස ඉසිපතනයට පැමිණි ධර්මපාලතුමා එහි කුඩා ඉඩමක් මිලටගෙන විශ්‍රාම ශාලාවක් තැනීය. 1914 දී ඒ අසල විශාල ඉඩමක් මිලටගෙන එහි මූලගන්ධකුටි විහාරය ඉදිකිරීමට මුල්ගල තැබුවේය. එහෙත් බ්‍රාහ්මණ පිරිසක් ඊට විරෝධය දැක් වූ අතර විරෝධය පිළිගත් ඉන්දීය රජය විහාරයේ තැනීම තහනම් කළේය. 1922 දී නිවාස අඩස්සියෙන් මිදී ලංකාවට පැමිණ එම තහනම ඉවත් කරවා ගැනීමට ලෝක බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉන්දීය රජයට කරුණු ඉදිරිපත් කළේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම තහනම ඉවත් වුණු අතර මූලගන්ධකුටි විහාරයේ වැඩ යළි ආරම්භ විය. අනගාරික ධර්මපාලතුමාගේ ජීවන කතාව නවීන ලෝකයේ බෞද්ධ ඉතිහාසය දෙකක් නෙවෙයි එකක්. අනගාරික ධර්මපාලතුමා ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යවාදී යුගයේ රටේ සංස්කෘතිය, ආගම, භාෂාව, ජාතිය නගා සිටීම සඳහා ක්‍රියා කළ ජාතික වීරයෙක් හැටියට ශ්‍රී ලංකාවේ අපි හඳුන්වනවා. එතුමා ඉන්දියාවේ බුදුන් වහන්සේ ඉපදුන රටේ හඳුන්වන්නේ දෙවැනි අශෝක හැටියට.
අවුරුදු 800ක් දඹදිව නැතුව තිබුණ සම්බුද්ධ ශාසනය එතුමා පුනර්ජීවනය කළා. දඹදිව 1891 ජනවාරි මාසයේ 20 වෙනිදා බරණස් ඉසිපතනයට මුලින්ම එතුමා පැමිණ වෙලාවේ සම්පූර්ණයෙන්ම බෞද්ධ සිද්ධාස්ථාන ඝන වනාන්තර බවට පත් වෙලා අයිතිකාරයෙක් නැති තත්ත්වයටයි තිබුණේ. ලංකාවේ මහා සංඝරත්නය ගෙනල්ලා පදිංචි කළා අවුරුදු 800කට පස්සේ කසාවත පොරවාගත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා දඹදිව බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කරන විහෙර විහාරය තුමා ඉදි කළා. ඒ වගේම එතුමා යුරෝපේ පළවෙනි වතාවට බුද්ධ ආගම හඳුන්වා දුන්නා. එංගලන්තේ පළවෙනි වතාවට එතුමා බෞද්ධ විහාරයක් ඉදි කළා. දඹදිව සම්බුද්ධ ශාසනය වෙනුවෙන්